සුබ දවසක්. ඔබ උස කෙනෙකි. මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතී. මනුෂ්‍ය ගතිගුණ හොඳින් ඔබට පිහිටා ඇත. එසේම සියල්ලන්ටම අනුකම්පා සහිත වේ. මේ ඔබ මිථුන ලග්නයේ කෙනෙකු වූ බැවිනි. මෙවන් වූ ගති ස්වභාවයෙන් යුක්ත වූ ඔබට 2025 මාර්තු 29 ශනි ග්‍රහයා කුමක් කරාවිදැයි මොහොතක් සලකා බලමු. පසුගිය අවුරුදු දෙකහමාර තුළ ඔබ බොහෝසේ පීඩාවට පත් වූ බව නොරහසකි. 8 සහ 9 අධිපති සෙනසුර මීනයට පැමිණේ. එළඹෙන්නා වූ සෙනසුරු මාරුව ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵලයක් ඇති කරන බව පෙනේ. දෙමාපියන්ගෙන් උම්ර හිමිකම් ලැබෙනු ඇත. නිවාස ඉඩකඩම් ලැබීමේ භාග්‍ය ඇති කරනු ඇත. ඔබට නිවසක් සෑදීම පිළිබඳ අදහසක් පැවතියේ නම් ඒ සඳහා උත්සාහයෙන් හා උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න. එම උත්සාහය පළ දරනු ඇත. එසේම ඔබ යමක් ඉගෙනීමට අදහස් කරන්නේ නම් එම කටයුතු වල නිරත වන්න. ඔබට එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. විදේශයන් හා සම්බන්ධව කටයුතු කරන්නෙක් නම් වඩා සුබදායක වනු ඇත. විදේශ වලින් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි වනු ඇත. ඔබගේ ප්‍රේම සම්බන්ධතාවලටදී යම්කිසි මට්ටමක සුබදායක බවක් පවතී. අලුත් සබඳතා ගොඩනැගෙන කාලයක් බව පෙනේ. කෙසේ වුවත් සෑම දෙයක් කෙරෙහිම කල්පනාකාරී වන්න. විවාහ ජීවිතය ගත කරන ඔබද අනවශ්‍ය ගැටුම් ඇති නොවන ලෙසට වචන භාවිතයේදී පරිස්සම් සහගත වන්න. ඔබගේ රැකියාව සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වීම වටී. නව රැකියාවක් සොයා යනවාට වඩා තිබෙන රැකියාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ දැරීම වඩාත් වටිනු ඇත. ඔබගේ රැකියාව සම්බන්ධයෙන් වැටුප් වැඩිවීමක් උසස් වීමක් බලාපොරොත්තු වූවා නම් ඒවා සාර්ථක වනු ඇත. කෙසේ වුවත් ඉහළ නිලධාරීන් සමග වචන භාවිතයේදී සැලකිලිමත් වන්න. ඔබට මෙම කාලය තුළ වෙනදාට වඩා රැකියාව කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු ඇත. සෑම රැකියාවක නිරත වන ඔබද ඔබේ ව්‍යාපාරය උත්සාහයෙන් හා උනන්දුවෙන් කරගෙන යන්න. එවිට ඔබ නොදැනීම ප්‍රසිද්ධියට පත් වී ඔබේ ආදායම දෙගුණ තෙගුණ වනු ඇත. ඔබ නොසිතූ නොබැතූ ලෙස විශාල මුදලක් වැය වීමට හේතුවක් ඇතිවීමට ඉඩ තිබේ. කෙසේ වුවත් ඔබ ඒ පිළිබඳ සැලකිලිමත්ව ජීවත් වන්න. ඔබට ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් නොකොට ඉතිරි කර ගන්න. එය ඔබට යම්කිසි මොහොතක පිහිටවනු ඇත. ඔබට මෙම කාලය තුළ ධනිස් ආබාධ, කොන්දේ ආබාධ, වාත රෝග ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. සෙනසුරු මහදසා, වතුරු දසා, විදසා ගත කරන අය මඳක් කල්පනාකාරී වීම වටී. එසේම ඔබේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා දුබල නම් සැලකිලිමත් විය යුතු වේ. ඔබ ලොතරැයිපත් වාසනාව උරඟා බලන්නේ නම් 2, 6 වැනි අංක ඇතුළත් ටිකට්පත් මිලදී ගන්න. එසේම ඔබට ජයගෙන දෙන්නා වූ වර්ණ වනුයේ ලා නිල් පැහැය හා කොළ පැහැයයි. ඔබ යම්කිසි ශුභ වැඩක් කිරීමට අදහස් කරන්නේ නම් සඳුදා හා බ්‍රහස්පතින්දා දින තෝරා ගන්න. කෙසේ වුවත් ඔබට යම්කිසි සහනයක් සලසා ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. විෂ්ණු දෙවියන්ට නිල් පාටින් ස්වාභාවික මල් මාලයක් පූජා කරන්න. සෙනසුරාදා දිනවලට බලු කපුරු දාණය දෙන්න. මෛත්‍රී භාවනාව හැකි සෑම විටම වඩන්න. සතුන්ට හැකි සෑම විටම ආහාරය සඳහා යමක් ලබා දෙන්න. මහලු අයට උවටැන් කරන්න. තමාට හැකි පමණින් අන් අයගේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා උදව් කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම්කිසි ප්‍රයෝජනයක් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.